මේ තීට ගාල හයිවේ බස් ටික බුක් මේ බස් එකේ ටක් ගාලා මාකුපුරට යන්න පුළුවන්ද? යන්න පුළුවන් බෑ මං කොහායේ. ෂෙරික මාකුපුර බස් එකක් තිබ්බ හින්දා ගාල්ලේ පැනගත්ත බොක්ක. හැබැයි බොක්ක මදුව මුළු බස් එකට වැහෙට විලාප දීලා හොදට බඩන්න ගත්තා. අඩෝ. බොක්කල දන්නවනේ මදුව මොරටුවෙන් එක්කන් ආවා කියලා. මාමණ්ඩි ලෙඩේ දාපු හැටිත් දන්නවනේ. මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට අනේ අයියේ විරහ ගීතයක් දාන්න පුළුවන්ද? කලින් කියන්නේ දැන් දන්නවනේ ස්ටෝරිය. සල්ලි කඩි ඔය කට එක සල්ලි කඩි. අනේ අයියේ අපි දෙන්නටම එක ටිකට් එකක් දෙන්න. දැන් අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. කොමගෙන් බනහන්තාවද? ඔන්න ඉතින් බොක කොහොමරි හවස් වෙන්න කලින් මාකුපුරට නම් ආවා. හැබැයි බොක මේ මදුගේ ඇඬිල්ල නම් ඉවර වුණේ නෑ. හෙලෝ පුංචි මරන් කොල්ලා. පුංචි අද තමයි මම මදුව කසාද බැද්දේ. අනේ පුංචි හනිමුන් එකටවත් කොහෙවත් ගියේ නෑ. මම පුංචිලගේ වල පැත්තට එන්නද? මොන තරම් අසහනයක්ද තියෙන්නේ. මං ඊට පස්සේ මදුව ෂේප් කරලා වොෂ් රූම් එකට එවලා මං කෑම මොන හරි ගන්න ආව බොක්ක. අයියේ මේක ඇතුළට චිකන්ද දාලා තියෙන්නේ. අම්මගේ රෙද්ද අනේ ඵලයන් බයි යන්න. අඩෝ. අනේ නැන්දේ මගේ බෝල ගෙඩියක් වගේ ගෑල් ලබේ ඇතුළට ගියා. තාවාවි නෑනේ. බුදු අම්මේ දැන් පැය භාගයක්. අඩෝ එයි බම් මටව මෙහෙම වෙන්නේ. මදු වොෂ් රූම් එකෙන් එළියට ඇවිල්ලා ගොඩක් වෙලා. මේ මදිවට මදුගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ බොක්ක. අඩෝ මම මදු නැතුව කොහොමේ ජීවත් වෙන්නේ? මාලා හත්ති ඔන්න බොක්ක ඊට පස්සේ මාමණ්ඩිගෙන් මට කෝල් එකක් ආවා. අනේ ඇයි මාමේ ඔයා මදු එක්කගෙන ගෙදර ගියේ? මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට ඇයි බම් මටව මෙහෙම වෙන්නේ? කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා? අඩෝ මේ මදු නේද? මේකට තමයි කියන්නේ සත්‍ය ආදරේ කවදා හරි ජය ගන්න වෙයි කියලා. අඩෝ. ඔන්න ඉතින් ඊට පස්සේ මම මදු හිටපු කාර් එකට ආව බොක්ක. එදා තමයි අපේ ආදරේ ගොඩක් ශක්තිමත් උනේ. අඩෝ බාබේ ඕකට තමයි කියන්නේ පිවුතුරු ආදරේට බාධා කරන්න එපා කියලා. අන්තිමට ඔබට දූත් නැහැ කාර් එකක් නැහැ. එහෙනම් ඉතින් ගිහින් එන්න. ආපහු මාමන්ටිගේ බෑනගේ වලියකින් සෙට් වෙමු. බොක බොක්ක.